අපි පළවෙනි වීඩියෝ එකෙන් ගෙනාවේ රතු පාට සෙවණගල රතු පාට අද ගෙනාවේ සෙවණගල පාර්ට් 2 එකෙන් කවුරුත් දන්න කහ පාට. අපි බලමු රතු පාටද ගොල්ටි කහ පාටද ගොල්ටි කියලා. එයින් මේ කලින් එකේ අපි දැම්මේ 2යි අද එකට 3ක් ගහලා තියෙනවා එක්ස්ට්‍රා එකක් ගෙනත් තියෙනවා ඒක දාන්නේ නැහැ දෙකෙන් බලමු නැත්නම් ක්වොලිටි එක හොයන්න බැරි හින්දා. ඉතින් රතු පාට එක සුපිරියක් පළවෙනි වීඩියෝ එක බලන්න අනිවාර්යයෙන්ම. මේ කහ පාට එක බලමු මේ දෙකෙන් අද කොහොම සෙට් වෙන්නේ කියලා. ඒක හදන්න අපි ගෙනාව එක බඩු වගේ ජූස් එක හදන්න. සුවඳයි. මුලින්ම ගෙන ආවා හොන්ඩා එකක් ගත්තා. ඒක මැල්ලා චොකලට් කලවම් එක. අපි ඒක මුලින්ම දාගමු. පොඩ්ඩක් දිය වෙලා. පොඩ්ඩක් දිය වෙන්න තියලා ගත්තේ. මේ දිය වෙන්න තිබ්බා නෙමෙයි. දිය වෙලා වගේ සීන් එකක් තියෙනවා. වෙනියට ගත්තා අපි චොකලට් එක. ඒකේ රුපියල් 100 චොකලට් එකක් ගත්තේ. ඒකත් දාගන්න ඕනේ. ඒ මං චොකලට් වලට එච්චර ආස නැහැ. ඉතින් භාගයයි තාම. මයිලෝ පැකට්. ඊළඟට අපි ගත්තා කොත්මලේ වැල්ලා පිරි පැකට් එකක්. ඒකිනුත් දාගන්නවා. ඒක කැමති නම් ආයිස් දාගන්න ඕන. ඒක අත්‍යවශ්‍යම නෑ. ඒ වුණාට මම නම් දාගත්තා. ඉතින් මම සේරම දාගෙන මේක බ්ලෙන්ඩ් කරගෙන ඉල්ලක් තමයි තියෙන්නේ. සුපිරි ඉලිවෙලා පැය දෙකකින් විතර බලමු වැඩේ කොහොමද ක්වොලිටිද කියලා අදහස් ප්‍රකාශ කරන්න. සුපිරියක් නිදහසේ ඉන්නකම් මේ වගේ එකක් හදාගෙන බොන කොටත් අමුතුම ලල් එකක් තියෙනවා. හදලා බලන්න. මරු ඇත්තටම මරු. අන්තිම ටික තමයි මරුම මරු. ඒක ගොඩක් මරු. ඔන්න කහ පාට දෙක දාලා දැන් පැය දෙකක් වෙනවා. පැය දෙකයි පැය දෙකට පොඩ්ඩක් වැඩි. ඉතින් ඒකත් මරු රතු පාට එක වගේම තමයි. දෙකම ලකුණු වලින් දුන්නොත් දෙකම හැබැයි රතු එකට 10ක් දෙන්න පුළුවන් නම් කහ එකට දෙන්න පුළුවන් 9යි. ඉතින් ගෙනාව සුපිරි කෑම ටිකක් ඒකෙන් පස්සේ කන්න. කෑම තමයි ඉල්ලන්නේ. මුලින්ම මාස්මිලෝස් එක ගෙනාවා. ඒකත් මරුයි. මේ වගේ දේවල් තමයි ඉල්ලන්නේ නේද? ඒක හොඳයි. ඒකෙන් දෙක තුනක් කාලේ ඊළඟට බලමු. තුන්වෙනි සැරේ ඉතින් මද පවනේ කන්න ගෙනාවා චොක් චොක් එක. ඒක ගෙනාවා. ඊට පස්සේ ගෙනාවා රෝලෝ එකක්. ඒකත් කන්න ඕනේ. ටියාරා කෝෆි කේක් ස්පොන්ජ් ලේයර් කේක්. ඒකත් මරු. මේක මම ගොඩක් ආසයි. මේකත් ගෙනාවා. මේ වගේ දෙයක් කාලා මේ වගේ දෙයක් කන්න ඕනේ. ඉතින් හරිම ආතල්ලේ දෙන්න. ඊට පස්සේ ගෙනාවා විස්බරි එකේ චොකලට් ෆින්ගර්ස් එක. ඒක ඔන්න ඔහොමයි.
සෙවනකල පාට් වන්නයත් බලන්න ඒක තින් රතු පාට එක මේ කහ පාට එක ඉතින් සුපිරි ඔයගොල්ලොත් අදලා try කරලා බලන්න එහෙනම් ගිහින් එන්න සුබ දවසක්